විජය භාග කියන පාඩම. මම විජය භාග විජය ප්‍රකාශන වල කුඩා තුනාකාර හොයන එක කලින් පාඩම කළා. මේ ඒකත් වීඩියෝ එකක් විදිහට තමයි ඉදිරියට කරවල මතකයි. ඒකේ දැනුම මේකට අවශ්‍යයි. හරිද? දැන් මේ විජය ප්‍රකාශන කියන එක පොඩි පාඩමක්. හරි. පැයක අමාරුවෙන් ඉතින් ඉවර කරගන්න පුළුවන් මට්ටමේ නෑ පාඩමක්. මේක මේ පොඩි කියලා වටිනාකමක් නැත්තේ නෑ. වටිනාකමක් තියෙනවා. වීඩියෝ එක බලන්න. ඉස්සරහට යන්න කලින් මම කියන්නම් ඉන්නේ තමයි වීඩියෝ එක කිව්වයි කියලා ඒක පිසිය සම්පූර්ණ කරන විදිහටම තමයි මෙතන කරන්නේ. අනිත් දේ තමයි මේක බලනකොට විනාඩි 5ක් බලලා කන්නෙකින් මෙල්ලා ආයෙ ඇවිල්ලා විනාඩි 5කින් බලලා නවත්තලා ආයෙ තව ඔය ඉන්නේ. එහෙම බලන්න තේරුමක් නෑ. බලනකොට එක දිගට පිළිවෙලට බලාගෙන යන්න වීඩියෝ කරනවා. ලොකු මහා වීඩියෝ එකක් වෙන්නේ නැති. ඒකෝර ඒ ගාල් සීමාව පන්ති වඩලා ඉන්නවා කියලා බලන්න ඕනේ. හරි. මාත් කවලියා ගන්න භූතිය භාගයේ උපරාජක පොතේ හත්වෙනි පාඩම. ඊයේ භාගය. හරි. අනිත් දේ තමයි මම ලියා ගන්න ටයිම් එකක් දුන්නේ නැති වුණා. වීඩියෝ එක පෝස්ට් කරලා ලියාගෙන ආයෙ ඉස්සරහට යන්න. හරි. හරි. විජය භාග මතක් කරගන්න බලන්න අපි කලින් දහවසට ඉගෙන ගත්ත මොනවද? විජය භාග වල අපි ඉගෙන ගත්ත විජය පදයක් කියන්නේ මොකද්ද? විජය ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? විජය පද එකතු කරන්න අඩු කරන්න ඒවා ඉගෙන ගත්තා කලින්. දැන් මේකේ තියෙන්නේ විජය භාග ගුණ කිරීම සහ බෙදීම තමයි 11 වලදී. විජය භාග එකතු කිරීම අඩු කිරීම අපි කළා 10ක්. හරි. බලමු මතකද කියලා නිකමට. ඒ දෙකම පහදන දෙකයි ඒ වෙදීම පහ. හදන්න බලන්න මේක දැන්. හරි. දැන් මෙතන මේක තියෙන්නේ එකතුවක් අරගන්න තියෙන්නේ. හරිද? මොකක්ද අපි මුලින්ම බලන්න ඕනේ මේ જાති ගාන දුන්නාම මේකේ හරයන් සමානද කියලා බලන්න ඕනේ. හරයන් සමානයි නම් ප්‍රශ්නයක් නැහැ. හරයන් එකතු කරලා හරයන් පොදු හරයනේ තියෙන්නේ. ඒතකොට හරයන් සමානයි නම් හරය පහ කියලා අරගෙන ලවයන් දෙක එකතු කරනවා. හරයන් අසමානයි නම් හරය පොදු හරයට හදාගෙන උදයයට ඒවත් මේ ඒ හරයටම ගන්නට ගැලපෙන විදිහ තුල්ලභාවය ලියාගෙන එකතු කරන හරිය අඩු කරන්න හරි තියෙනවා. දැන් මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හින්දා පොදු හරයට පහ වෙනවා. ඒ දන දෙකයි. ඒ තුනයි වෙලිය. හරි. අපි C කොටස ආවම C කොටස බලන්න. මේක වෙනස්. මොකද්ද වෙනස? 3යියෙන් 4යියෙන් m හරයන් තියෙන එකිනෙකට වෙනස් 3ක් හරයන් තුනක් තියෙනවා. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන මුලින්ම? හරයන් තුනම එක පොදු හරයකට ගන්න ඕනේ. මේක බලන්න 3යි 4යි 1යි 3යි 4යි එකේ පොදු හරයකට විතර ගන්න පුළුවන් මොකද්ද අපිට? 12 ගන්න පුළුවන් නේද? එහෙනම් මේක වැඩි කරන්න ඕනේ 4යි. 12යියෙන් 7 4ම ඉඳලා මේක තුනෙන් වැඩි කරන්න. මේක 12න් වැඩි කරන්න. හරි. එතකොට අපි පොදු හරයක 12න් ගත්තාම 28 19 විනාඩි 4. 12න් 27 වෙන
ada kan? මම ඇත්තටම මේ ගාන්ඩි ලියාගන්න ටයිම් එකක් දෙන්නේ නැහැ ලොකුවට. මොකද වීඩියෝ ඒතකොට ගොඩාක් දික් වෙනවා අප්ලෝඩ් කරන්න අමාරුයි. ආයෙ බලන්න ගියාම අමාරුයි ඩවුන්ලෝඩ් වෙලා කියලා. ඒ නිසා මම වීඩියෝ එක ගාන ලියලා ඒ ගාන පෝස්ට් කරනවා. හරි. මේ ඒතකොට ඔයාලා ඒක වීඩියෝ පෝස්ට් කරගෙන බලන්න. හරිද? මම හිතනවා දැන් මේක වට ලියාගන්න ටයිම් එකක් ගියා. ඊට පස්සේ අපි x දාන දෙක වතා 9 විදිහින් x දාන දෙක දාන එකයට ආන්න බලන්න කතන්දරේ කලින් දිද්දි ඉලක්ක දැන් තියෙන ප්‍රකාශනය උල්පදේ මොකද්ද අපි දන්නව නේද ඔහොම වුණාම අපි හොයන්නේ කොහොමද කියලා මේකයි පොදු මුකුත් නැහැ පොදු හරේ හදාගන්න නම් මොකද්ද මෙතෙන්දි කරන්න වෙන්නේ x දාන දෙකයි x කියන එකෙන් වැඩි කරන්න ඕන මේක x දාන දෙකකින් වැඩි කරන්න මාරු කරලා වැඩි කරන්න 9x x වතාවක් x ධන 2 ධන මේක වැඩි කරන්න ඕනේ x ධන 2 x වතාවක් x ධන 2 අන්න බුදුවරට ගත්තා x වාරයක් x ධන 2 9x ධන x ධන 2 10x ධන 2 x ධන 2 වාරයක් දැන් මෙහෙම තියලා අපිට තියන්න පුළුවන්. හැබැයි අපි පුළුවන් තරම් සරලම ආකාරයෙන් ලියන්න ඕනේ. මෙතනින් අපිට මේ දෙන්නට පොදු වෙන නේද දෙක? අපිට ගන්න පුළුවන් දෙක විදිහට. 5x ධන 1. දෙවියන් x වාරය x ධන 2. ගියා වනේ. හරි. වීඩියෝ නාත් ලියා ගන්න. අපි ඊට පස්සේ බලමු පුනරීක්ෂණ අභ්‍යාස වල ඒ ධන 3 ඒ වර්ග වෙන 4 ධන 1ට ඒ ධන 2 බලන්න හොඳට මේක විතර මොකක් හරි පොදු හරය ගන්න එතන අනිවාර්යයෙන් මොකද හරයන් දෙක සමාන නැහැ මෙතන දිනනවා ඒ වර්ග ඍණ 4. දැන් ඔක දැක්කම මොනවද මතක් වෙන්නේ? ඒ වර්ග ඍණ 4. මේ වර්ග දෙකක අන්තරයක් ඔය මතක් වෙන්නේ නැද්ද? වර්ග දෙකක අන්තරයක් කියන්නේ ඒ වර්ග ඍණ 4 කියන්නේ අපිට ලියන්න පුළුවන් නේද? ඒ ඍණ 2යි ඒ ධන 2යි කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒ ධන 3 බෙදීම ඒ ධන 2 වතාවක් ඒ ඍණ 2. ධන යට ඒ ධන 2යි. අන්න බලන්න. ඒ ධන දෙක දෙන්නටම පොදුයි. හැබැයි මෙතන වැඩිපුර ඒ ඍණ දෙකක් තියෙනවා. ආයෙනම් මෙයාගේ උඩටයි යටටයි ඒ ඍණ දෙකක් දැම්මොත් ඒ ඍණ දෙකක් දැම්මොත් හරයන් දෙක සමාන වෙනවා නේ. ඒ ධන 3 ඒ ධන 2 වතාවක් ඒ ඍණ 2 ධන ඔන්නේ ඒ ධන දෙක ඒ ඍණ දෙක කියන එක පොදු හරය වෙනවා උඩින් හැදෙනවා ඒ ධන 3 ධන ඒ ඍණ දෙකක් මොකද්ද වෙන්නේ 2යි ඒ ධන 1 2යි ඒ ධන 1 විදීම ඒ ධන 2 ඒ ඍණ 2 දෙයක්
හරි. හරි. ඊට පස්සේ අපි බලමු G කොටස. G කොටසෙන් මොකක්ද තියෙන්නේ? දෙක බෙදීම x වර්ග ඍණ x ඍණ 2 ඍණ 1ට x වර්ග ඍණ 1. හරි. දැන් බලන්න මෙතන තියෙන්නේ ත්‍රිපද ප්‍රකාශනයක්. මෙතන තියෙනවා වර්ග වර්ග ප්‍රකාශනයක්. මේක වර්ග ප්‍රකාශනයක්. දැන් මේක දැක්කම පේන්නනේ එකපාරම අර කලින් කතන්දරේම තියෙනවා. මොකද්ද? x වර්ග ඍණ 1. වර්ග දෙක අන්තරයක්. මේකේ අපි සාධක කඩාගත්තොත් අපිට මේක ඇතුළේ තියෙන සාධකයක් පොදු වෙන්න පුළුවන් නේ. අපි බලමු සාධක කඩාගන්න. දෙක බෙදීම මේක සාධක මොනවද වෙන්නේ? මේක ලියන්න පුළුවන් x ඍණ 1යි x ධන 1යි. එහෙනම් දෙන්නටම පොදුයි නේද? මේ සාධක මොනවද වෙන්නේ? ඔව් තමයි. බලන්න මේක මම සාධක ලියුවා හරිද කියලා බලන්න මේකේ.